අද අපි සූදානම් වන්නේ මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටිය උතුම් ගුප්තා මහරහත් තෙරණින් වහන්සේ වදාළ ගාථාවක් ශ්‍රවණය කරන්න. ගුත්තා තෙරණියගේ ගාථාව. පින්වත් ගුත්තා, ඔයා මහණ වුණේ ප්‍රේමනාප දරුවත් අත්හැරලා, වස්තුවත් අත්හැරලා, උතුම් අර්ථයක් ඇතුවමයි. ඉතින් ඒ අනුවමයි කටයුතු කරන්න ඕන. ඔය හිතට විතරක් රැවටෙන්න නම් එපා. මේ සත්‍යයන් රැවටෙන්නෙම මේ හිතටයි. ඊට පස්සේ මායя මේ අරමුණු වලට ඇලිලා වාසය කරනවා. ඔවුන්ට සත්‍ය తত্ত্বය පෙනෙන්නේ නැතුව යනවා. අන්තිමේදී සිද්ධ වෙන්නේ නොයෙක් ජීවිතවල ඉපදී මේ සංසාරේ ඇවිදින්න තමයි. කාමාශාව, තරහ, සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන මේ පහ, මේ සංයෝජන පහ ප්‍රහාණය කරගත්තට පස්සේ ඒ භික්ෂුණිය මේ කාම භවයට නැවත උපතක් කරා එන්නේ නැහැ. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡා කියන මේ සංයෝජන පහ නැති කරගෙන සියලු දුක් අවසන් කරන්න. ඉපදෙන සංසාරේ ගෙවලා දාලා පුනර්භවය පිළිසිඳ අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම තණ්හාව නැති කරගෙන උපශාන්තව හැසිරෙන්න. මේ වනාහි ගුප්තා මහරහත් තෙරණින් වහන්සේගේ ගාථාවයි.